හැබැයි ඔබ දැනගෙන හිටියද ABS එක දැම්ම කියලා 100% ඔබ සේෆ්ටි. ඔන්න මොලේට හිතන්න ඕන කාරණා. අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ABS එහෙමත් නැත්නම් ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් එක. මම මේ කතා කරන්න යන්නේ මේක ඇතුලේ සැඟවිච්ච දෙයක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. අපි මේ ABS එක විකුණන්න කරන දෙයක් නෙමෙයි. හැබැයි ආර්ශා විකුණන්න කරන දෙයක් තමයි මේක. හැබැයි ඔයගොල්ලෝ වෙනත් වර්ක්ෂොප් වලින් ගොඩක් ලංකාවේ ගොඩක් වර්ක්ෂොප් වලින් ABS එක දාලා වාහනේ යනවා. හැබැයි ඔයගොල්ලෝ දැනගෙන හිටියද ABS එක දැම්ම කියලා 100% ඔබ සේෆ්ටි. ඔන්න මොලේට හිතන්න ඕන කාරණා. ඔබ බැරි යුතු සහ ඔබ කර යුතු ඉතාම සංවේදී කාරණා කීපයක් තියෙනවා. හැබැයි ඉතින් ABS යුනිට් එක හොඳ වුණත් බ්‍රේක් පැඩ් ගෙවිලා හබ් යාරින් ලූස් නම් කැලිපර් පින් සවුත් වුණා බ්‍රේක් පොයි අපිරිසුදු නම් ඩිස්ක් එක රෂ් නම් හදිසි එමර්ජන්සි බ්‍රේක් එකේදී ඕගොල්ලෝ සේව් කරන්න අනිවාර්යයෙන්ම බැරි වෙනවා. ඒ නිසා අපි ABS යුනිට් එක විතරක් දාමු වාහනේ සක්සස් කියලා වාහනේ යවන්නේ නැහැ. ඉතින් අපේ ABS එක දාන්න ඉස්සරලා අපේ බ්‍රේක් සර්විස් එකේ කරන ඉන්ස්පෙක්ෂන් අපි කියනවා. පුළුවන් නම් ඔයගොල්ලෝ කියන්නේ වෙන වර්ක්ෂොප් එක මේ ඉන්ස්පෙක්ෂන් ටික කරනවා. හැබැයි මේ ඉන්ස්පෙක්ෂන් එකට වෙන තැන් වල රුපියල් 10-15ක් ගන්නවා. අපි ගන්නෑ. අපි ඒක රෝලේම දෙනවා. අපි කරන ඉන්ස්පෙක්ෂන් ටික තමයි ABS එක දාන්න ඉස්සරලා ඔබ දැනගත යුතු අපි කර යුතු ඉන්ස්පෙක්ෂන් ටික තමයි බ්‍රේක් පැඩ් ඉන්ස්පෙක්ෂන් කරනවා, බ්‍රේක් ඩිස්ක් ඉන්ස්පෙක්ෂන් කරනවා, කැලිබරේටර් සර්විස් කරනවා, සයිට් එකේ තියෙන කැලිබර් පින් ක්ලීන් කරනවා, හබ් යාරින් එක චෙක් කරනවා, බ්‍රේක් ඔයිල් එක චෙක් කරනවා. ඕගොල්ලෝගේ හැම බ්‍රේක් හෝස් එකක්ම අපි චෙක් කරනවා. ඊටත් අමතරව මොකද ABS එකකින් බ්‍රේක් ගහන්න බැටරියක් charge වෙනවා. මේ ඔයගොල්ලෝ තියෙන බැටරියක් චෙක් කරනවා. ඊට අමතරව වාහනේ ෆුල් බේස් ස්කෑන් එකක් අපි ඔයගොල්ලන්ට කරලා දෙනවා. ඒක හේතුව තමයි අපිට ABS එකකින් රුපියල් 20000 තියෙන්න පුළුවන්. හැබැයි අපි රිපෙයාරින් වොරන්ටි එකක් දෙන්නේ. ඔයගොල්ලන්ට අවුරුද්දක් දුන්නා නම් ඔයගොල්ලන්ට මාස 11න් ගියත් අපි ආයෙත් ඒ යුනිට් එකමයි දෙන්නේ. ඒක නිසා මේන්ටේන් එක අපි හරිම වැදගත් කරගන්නවා. ABS එක කියන්නේ බ්‍රේක් එකේ කොටසක් විතරයි. හැබැයි ඔයගොල්ලෝ MP එකට આવොත් ඒක ඔයගොල්ලෝ බ්‍රේක් සිස්ටම් එකම කම්ප්ලීට් කරලා තමයි වාහනේ සක්සස් කියලා තමයි අපි ඔයගොල්ලෝ කියවන්නේ. විතරක් මම මේ කතාව ඔයගොල්ලන්ට තාම සංවේදීව කියන්නේ ඔයගොල්ලෝ සංවේදී කියන හේතුව තමයි වාහනේ ලක්ෂ ගණන් කෝටි ගණන් වටින්න පුළුවන්. හැබැයි මේක ඇතුළේ ඉන්න මිනිස්සු මේක ඇතුළේ මිනිස්සුගේ ජීවිත මේ මුදල් වලින් ගන්න බෑ. ඉතින් තව බැලුම් යුතු කාරණා ගොඩක් තියෙනවා. මේ මෙතන ගහලා තියෙනවා දිනේ මාසේ අවුරුද්ද මෙතන ගහලා තියෙනවා. හැබැයි ලංකාවේ ඉස්සෙල්ලම කිව්ව මම තමයි. අදටත් කියන්නේ මම තමයි. ඒ දිනේ මාසේ වැදගත් කරන හේතුව තමයි අවුරුද්ද උඩින් ගන්න ජපානයේ පාවිච්චි කර ප්‍රමාණය අඩුයි. සහ පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඉතින් වාහනේ සෙන්සිටිව් කොටස වැදගත්ම කොටස තමයි ABS. ඉතින් අපේ ABS එකක් දාගත්තොත් ඔය කර්ම කාරණා ටික හරියටම පැහැදිලිවම වගකීමෙන් අපි ඔයගොල්ලන්ට කරලා දෙනවා. ඉතින් MP කියන්නේ hybrid කියන්නේ AB.